දසුන් සනත් වග කිව යුතුයි. නවසීලන්තයට පරාජය වීමේ ඇත්ත හේතුව. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී අසාර්ථක වීම පිළිබඳව පාර්ශවයන් රැසකට චෝදනා එල්ල වෙමින් තිබෙනවා. එහිදී ඇතමුන් නවසීලන්තයට එරෙහිව තරඟ පාවා දුන්නේ යැයිද චෝදනා කරන්නට වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය, ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, වේගපන්දු පුහුණු උපදේශක ලසිත් මාලිංග, නායක දසුන් ශානක, ආබාධයන්ට ලක්ව ඉවත් වූ වනිදු හසරංග, මතීෂ පතිරණ සහ කුසල් මෙන්ඩිස් චෝදනාලාභීන් අතර පෙරමුණේ සිටිනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි අටවටේ නවසීලන්තයට එරෙහිව තරගෙන් පරාජයට පත්වීමෙන් පසුව ශ්‍රී ලාංකික ඇතැම් ප්‍රේක්ෂකයන් සහ ඇතැම් දේශපාලඥයන් ප්‍රසිද්ධියේම ශ්‍රී ලංකා කණ්ඩායම විවේචනය කරන්නට වුණා. ඇතැම් දේශපාලඥයන් විශේෂ මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ක්‍රිකට් පරිපාලනය විවේචනය කළා. එම චෝදනා අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දැඩිව චෝදනා එල්ලවන අතර ඇතැමුන් මේට්ලන් පෙදෙස ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ ඉදිරිපිට විරෝධතාද පැවැත්වුවා. එම විරෝධතාකරුවන්ගේ ප්‍රධානම සටන්පාඨය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ගෙදර යැවීම බවට පත්ව තිබුණා. එම සටන්පාඨය සමග එම පුද්ගලයන්ගේ ඉලක්කය කුමක්ද යන්න පැහැදිලිය. කෙසේ වෙතත් නාලිකාවක් ලෙස ඩේ-ටු-ඩේ නාලිකාව එම විරෝධතාකරුවන් පිළිබඳව අදහස් පළ කිරීමෙන් වැළකී සිටිනවා. මෙවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ බිඳ වැටීම ගැන කතා කරන විට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පසුගිය මස 25 වෙනිදා නවසීලන්තය හමුවේ ලකුණු 61කින් පරාජය වූ තරඟය වඩාත් කැපී පෙනෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම එම තරඟයෙන් ජය ලැබුවේ නම් අවසන් පූර්ව තරඟයේ සුදුසුකම් ලැබීමේ අවස්ථාව තිබුණා. ශ්‍රී ලංකා කණ්ඩායම එම තරඟයේ ආරම්භයේදී ඉදිරියෙන් සිටියද නවසීලන්ත ඉනිමේ අවසන් ඕවර 10දී පසුපසට තල්ලු වුණා. ශ්‍රී ලංකා පන්දු යවන්නෝ 13 වැනි ඕවරේ පළමු පන්දුව අවසන් වන විට නවසීලන්ත පිලේ කඩුළු 6කට ලකුණු 84කට බිඳ දැමීමට සමත්ව සිටියා. ඒ අනුව නවසීලන්ත ඉනිමේ ලකුණු 100කට අඩුවෙන් සීමා වනු ඇතැයි බොහෝ දෙනෙකු සිතුවද නායක මිචෙල් සැන්ට්නර් 47ක් සහ කෝලි මැකෙන්චි නොදවි 31ක් 7 වෙනි කඩුල්ලට පන්දු 47කදී රැස් කළ වේගවත් ලකුණු 84 හේතුවෙන් නවසීලන්තයට ලකුණු 168ක් රැස් කිරීමට අවස්ථාව උදා වුණා. එම ලකුණු 168ත් සමගම දෙවනුවට පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඇද වැටුණා. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තුරුම්පු ආසියා බවට පත්ව සිටි පැතුම් නිසංක පළමු පන්දුවේදීම දැවී යාමත් සමග ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලකුණු 169ක ඉලක්කය ලකුණු 200ක් මෙන් විශාලට පෙනුණා. ශ්‍රී ලංකා කණ්ඩායම එම තරඟෙන් පරාජය වීමට හේතුව නායක දසුන් ශානක සහ පුහුණුකරු සනත් ජයසූරිය ඇතුළු කණ්ඩායමේ කිහිප දෙනෙක් එකතුව ගත් තීරණයක් බව නම ප්‍රසිද්ධ කිරීමට අකමැති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකයෙක් ඩේ-ටු-ඩේ නාලිකාවට පැවසුවා. එම සමාජිකයා දුර්වල තීරණ මෙසේ විස්තර කළා. ටොස් එකේ සිටම අපි වරද්දගත්තා. මෙම තරඟයට අලුත්ම තනතිරුවක් තමයි සූදානම් කර තිබුණේ. ඒ නිසා දසුන් ටොස් එක දිනලා නවසීලන්තයට බැට් කරන්න දුන්නා. දසුන් තරඟයේ පරාජය වීමෙන් පසුව කියලා තිබුණා අලුත් තනතිරුවක් නිසායි බැට් කරන්න දුන්නේ. ඒත් මෙච්චර දඟ කැවේ කියලා හිතුවේ නෑ කියලා. මම හිතන්නේ තනතිරුව අලුත් වුණත් අපි බැට් කරන්න තිබුණේ. එහෙම වුණා නම් රිසල්ට් එක වෙනස් වෙන්න බොහෝ දුරටත් ඉඩ තිබුණා. නවසීලන්තයට පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව පිරිනැමීමෙන් අපිට තවත් පාඩුවක් වුණා. මේක කවුරුත් දැනගෙන හිටියේ නැහැ. ඒක දැනගත්තේ කුසල් මෙන්ඩිස් පාකිස්තානයට එරෙහිව තරඟයට ක්‍රීඩා නොකළ අවස්ථාවේ. කුසල් නවසීලන්ත තරඟය වන විටත් පාදයේ ආබාධයට ලක්වයි සිටියේ. නමුත් කුසල් ඒ තරඟයටත් ක්‍රීඩා කළා. එහිදී පළමුව පන්දුව යෑමට තීරණය කිරීමෙන් කුසල්ට ඕවර 20ක් කීප් කරන්න වුණා. එම ඉනිමේ අවසන් ඕවර 10
වඩාත් වෙහෙසකර වුණා. ඒ නිසා කුසල් මෙන්ඩිස් ගොඩක් මහන්සි වුණා. ටොස් එක දිනලා පන්දු යෑමට තීරණය කිරීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානම පිතිකරු පිළිබඳව අවධානය යොමු කිරීමේ අවස්ථාව තිබුණා. නමුත් නායකයා සහ පුහුණුකරු එම අවස්ථාව මගහැරියා. මහන්සි වෙලා බැට් කරන්න ආපු කුසල් පන්දු 22කට ගහලා ලකුණු 11ක් විතර ගහලා අවුට් වුණා. මම හිතන්නේ මේ වගේ දේවල් ගැනත් සිතන්න තිබුණා. ප්‍රේමදාස ක්‍රීඩාංගණය කියන්නේ අපි දන්න තැන. ටොස් එක දිනලා බැට් කරා නම් අපිට දිනන්න තිබුණා. ලෝක කුසලාන තරඟාවලියක් වගේ ප්‍රධාන තරඟාවලියේදී තියෙන සම්පත් රැකගෙන ක්‍රීඩා කරන්න සැලසුම් කළ යුතුයි. යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ශ්‍රී ලංකාව වැනි ලෝක කුසලාන දෙකක් ජයග්‍රහණය කළ රටක වෘත්තීය ක්‍රිකට් කණ්ඩායමක් ඉහත සමාජිකයා හෙළි කළ තොරතුරු පිළිබඳව අනිවාර්යෙන්ම අවධානය යොමු කර යුතුව තිබුණා. එවැනි අවධානයක් යොමු නොකිරීමේ ප්‍රතිඵලයෙන් අවසන් පූර්ව බලාපොරොත්තු අතහැර දැමීමට සිදු වුණා. ශම්මි සිල්වා ඇතුළු ක්‍රිකට් පරිපාලනයේ කාර්යභාරය ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය පහසුකම් සැපයීමයි. දක්ෂ පුහුණුකාර මණ්ඩලයක්, පුහුණුවීමට පහසුකම්, නියමිත දීමනා සහ වැටුප් ගෙවීම ආදී පහසුකම් සැපයීම මෙන්ම තරඟ සහ වෙනත් කටයුතු සඳහා බලපෑමක් නොකර නිදහස් මනසකින් යුතුව තරඟ කිරීමේ පරිසරයක් ඇති කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාර්යභාරය වෙනවා. ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සියලුම පහසුකම් සැපයුවා. තවද ක්‍රිකට් ආයතනයේ පැත්තෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හෝ තනි ක්‍රීඩකයෙක්ට හෝ බලපෑමක් නොකළේ යැයි කණ්ඩායම් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබෙනවා. එසේනම් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දොස් නැගීම මේ අවස්ථාවේ කාලෝචිත නොවන්නේ යැයි පැවසිය යුතු වෙනවා. මෙවැනි විශේෂ පුවත් මෙන්ම දැනුම ඉහළ නංවන දෙස් විදෙස් පුවත් දැනගන්න ලංකා ඩේ ටු ඩේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.